අපි හොඳින්ම දන්නා පරිදි විශ්වයේ ජීවයක් පවතින එකම ග්‍රහවස්තුව විදියට සැලකෙන්නේ අපගේ පෘථුවිය පමණයි. සූර්යයා නැමැති තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහවස්තුන් 8න් තුන්වන ග්‍රහවස්තුව විදියට තමයි අපගේ පෘථුවිය නිර්මාණය වී තිබෙන්නේ. පෘථුවිය තුල ගංගා, සාගර සහ විල් ස්වාභාවිකව නිර්මාණය වී තිබෙනවා වගේම 70%ක් පමණ ප්‍රමාණයක් පෘථුවිය ජලයෙන් වැසී පවතිනවා. ඉතින් මේ ආදී වශයෙන්ම ගංගා, සාගර සහ විල් පවතින තවත් ග්‍රහලෝකයක් අපගේ සෞරග්‍රහ මණ්ඩලයම තුල තිබෙනවා කියලා කිව්වොත් ඔබට කුමක් හිතේවිද? ඔව්, සැබවින්ම එවැනි ග්‍රහවස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය තුලම තිබෙනවා. මේ ගෝලාකාර ස්වරූපයකින් යුක්ත ග්‍රහවස්තුවක් කියලා කිව්වට සැබවින්ම චන්ද්‍රයෙක් ලෙසටයි මේ ග්‍රහවස්තුව නිර්මාණය වී තිබෙන්නේ. ඉතින් මේ වෙන කවුරුත් නොවේ අපගේ සෙනසුරු ග්‍රහයා වටා පරිභ්‍රමණය වන ටයිටන්. එනම් අද මේ වීඩියෝ එකෙන් ටයිටන් චන්ද්‍රයා ගැන ඔබ නොදත් කරුණු බොහොමයක් කතා කරමු. ටයිටන් ග්‍රහවස්තුව එහෙම නැතිනම් මේ චන්ද්‍රයා පිහිටා තිබෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්ත වායුමය ග්‍රහවස්තුවක් වන සෙනසුරු ග්‍රහයා වටායි. ඒ වගේම සෙනසුරු සතුව පවතින දැවැන්තම චන්ද්‍රයා ලෙසටත් ටයිටන් හඳුන්වා දෙන්න පුළුවන්. තවත් විදිහකින් කිව්වොත් සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන ස්ථානයට විශාලතම චන්ද්‍රයා වන්නේත් ටයිටන්. ඉතින් අපි හිතාගෙන ඉන්න විදියට සාමාන්‍ය චන්ද්‍රයෙක් වගේ නොවේයි සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් නිර්මාණය වී තිබෙන්නේ. මම වීඩියෝ එක පටන් ගන්න කලින්ම කිව්වා මේ චන්ද්‍රයා තුල ගංගා, විල් සහ සාගර පවතිනවා කියලා. සැබවින්ම මේවා ටයිටන් චන්ද්‍රයා තුල තිබෙනවා. නමුත් මේවා නිර්මාණය වී තිබෙන්නේ අපේ පෘථුවියේ තිබෙන ජලය මගින් නොවේ. සාමාන්‍යයෙන් ජලය නිර්මාණය වෙන්නේ හයිඩ්‍රජන් අණු දෙකක් සහ එක් ඔක්සිජන් අණුවක් එක්වීම මගින්. නමුත් ටයිටන් තුල පවතින ගංගා ඇලදොලවල් නිර්මාණය වී තිබෙන්නේ මීතෙන් සහ ඊතෙන් දියර ආකාරයටයි. එම නිසා ඔබ ටයිටන් මතට ගමන් කළොත් මීතෙන් සහ ඊතෙන් වලින් නිර්මාණය වෙච්ච සාගර, විල් සහ ගංගා දැක ගන්න තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ විතරක් නොවේ ටයිටන් මතට අපගේ පෘථුවියේ මෙන් වර්ෂාවත් ඇද වැටෙනවා. ඉතින් වර්ෂාවක් ඇතිවන්නේ මීතෙන් සහ ඊතෙන් දියර ආකාරයටයි. ඇයි මේ ටයිටන් චන්ද්‍රයා මේ තරම්ම සුවිශේෂී චන්ද්‍රයෙක් බවට පත්වී තිබෙන්නේ? දැන් අපි ඒ ගැන කතා කරමු. ලන්දේසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වන ක්‍රිස්ටියන් හොයිගන්ස් විසින් තමයි ක්‍රිස්තු වර්ෂ 1655 වසරේ මාර්තු 25 වන දින ටයිටන් චන්ද්‍රයා සොයා ගැනීම සිදු කරන්නේ. කෙසේ වෙතත් ඒ වන විට මේ සොයාගත් අලුත් චන්ද්‍රයාට නමක් ලබා දී තිබුණේ නැහැ. ඒ කාලේ හොයිගන්ස් විසින් ටයිටන් චන්ද්‍රයාව ලූනා සැටර්නි ලෙසට හඳුන්වා තිබෙනවා. ඉන්පසුව මේ චන්ද්‍රයාට ටයිටන් කියන නම ලබා දෙන්නේ ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයෙකු වන විලියම් හර්ෂල්ගේ පුත්‍රයා වන ජෝන් හර්ෂල් විසින්. මේ අපූර්ව චන්ද්‍රයාගේ ප්‍රමාණය ගැන කතා කළොත් මෙහි අරය පමණක් කිලෝමීටර් 2575ක් පමණ වෙනවා. එම නිසා පෘථුවියේ චන්ද්‍රයාට වඩා 50%ක් පමණ පළලකින් යුක්තවයි ටයිටන් නිර්මාණය වෙලා තිබෙන්නේ. ටයිටන්ගේ පිහිටීම ගැන කතා කළොත් සෙනසුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර මිලියන 1.2ක දුරකින් ටයිටන් සෙනසුරු වටා කක්ෂගත වෙනවා. ඒ වගේම සූර්යාගේ සිට කිලෝමීටර බිලියන 1.4ක දුරකින් තමයි ටයිටන් පිහිටා තිබෙන්නේ. අපි දන්නා පරිදි සූර්යාගේ ඉඳන් පෘථුවියට සූර්යාලෝකය පතිත වන්නට මිනිත්තු 7ක වැනි කාලයක් ගත වෙනවා. නමුත් ටයිටන් පිහිටා තිබෙන දැවැන්ත දුර නිසා සූර්යාලෝකය පතිත වන්නට මිනිත්තු 80ක් වැනි දීර්ඝ කාලයක් ගතවන බවටයි විද්‍යාඥයින් සොයාගෙන තිබෙන්නේ. ඒ විතරක් නොවේ මෙතරම් දුරකින් මේ චන්ද්‍රයා පිහිටා තිබෙන නිසා පෘථුවියට වැටෙන සූර්යාලෝකය වගේ ප්‍රබල සූර්යාලෝකයක් ටයිටන් මතට පතිත වන්නේ නැහැ. ආසන්න වශයෙන් පෘථුවියට වැටෙන සූර්යාලෝකය මෙන් 100 ගුණයක් පමණ දුර්වල සූර්යාලෝකයක් තමයි ටයිටන් චන්ද්‍රයා මතට පතිත වන්නේ. මේ නිසා ටයිටන් සිසිල් චන්ද්‍රයෙක් කියලත් හඳුන්වා දෙන්න පුළුවන්. මේ චන්ද්‍රයාට සෙනසුරු වටා එක් වටයක් ගමන් කිරීමට දින 15කුත් පැය 22ක කාලයක් ගත වෙනවා. ඒ වගේම අපේ පෘථුවියේ චන්ද්‍රයා මෙන් ටයිටන් චන්ද්‍රයාත් සෙනසුරු ග්‍රහයා සමග ගුරුත්වයෙන් අගුළු වැටිලයි පවතින්නේ. මේ නිසා ටයිටන්ගේ එක් පැත්තක් සෙනසුරු දිශාවටම හැරී තිබෙන අතර අනෙක් පැත්තට සෙනසුරු ග්‍රහයා කිසිම දිනක නිරීක්ෂණය වන්නේ නැහැ. අපගේ පෘථුවියේ චන්ද්‍රයාගේත් අඳුරු පැත්තට ඔබ ගමන් කළොත් එහිදී පෘථුවිය කවදාවත් නිරීක්ෂණය කරන්නට ලැබෙන්නේ නැහැ. සෙනසුරු සූර්යයා වටා කක්ෂගත වීමට පෘථුවි වසර 29ක කාලයක් ලබා ගන්නවා. ඒ වගේම සෙනසුරුගේ භ්‍රමණාක්ෂය පෘථුවියේ මෙන් ඇලවී තිබෙන නිසා එහි ප්‍රතිඵලයක් විදියට ඍතු ඇති වෙනවා. මේ නිසා සෙනසුරුගේ එක් වසරක් කියන්නේ පෘථුවි දින 29ක් වැනි කාලයක් නිසා
සාමාන්‍යයෙන් වසර 7කට වැඩි කාලයක් එක් ඍතුවක් තිබෙනවා. මේ සිදුවීම ටයිටන් චන්ද්‍රයාටත් මේ විදිහටම අදාළයි. මොකද ටයිටන් දල වශයෙන් සෙනසුරුගේ සමග තලයේ දිගේ කක්ෂගත වන නිසාත් සූර්යාට සාපේක්ෂව ටයිටන්ගේ ඇලවීම සෙනසුරු හා සමාන වන නිසාත් ටයිටන්ගේත් ඍතු සෙනසුරුගේ ඍතු ඇතිවන ආකාරයටම සිද්ධ වෙනවා. ටයිටන්ගේ මතුපිට ගැන කතා කළොත් තරමක් අපගේ පෘථුවියේ මතුපිටට සමානයි. නමුත් මේ ග්‍රහවස්තුව සූර්යාගේ සිට ඉතාමත් දුරකින් පිහිටා තිබෙන නිසා සෙල්සියස් සංචක ඍණ 179ක පමණ මතුපිට උෂ්ණත්වයක් තමයි පෙන්눔 කරන්නේ. එම නිසා ටයිටන්ගේ මතුපිට දැඩි සිසිලසකින් පවතිනවා. සෞරග්‍රහ මණ්ඩලය තුළ චන්ද්‍රයන් 150කට වැඩි සංඛ්‍යාවක් සිටියත් මේ කිසිදු චන්ද්‍රයෙක් තුළ ඝන වායුගෝලයක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ටයිටන් සතුව පමණක් ඝන වායුගෝලයක් තිබෙනවා. ඒ විතරක් නොවේ ටයිටන් මතුපිට වායුගෝලීය පීඩනය අපේ පෘථුවියට වඩා 60%ක් පමණ වැඩි. මේක ටිකක් සරලව තේරුම් කළොත් පෘථුවියේ සාගරයක අඩි 50ක් එහෙම නැතිනම් මීටර 15ක් පමණ පහළින් පිහිනන පුද්ගලයෙකුට දැනෙන පීඩනය ටයිටන්ගේ වායුගෝලීය පීඩනය තුල තිබෙනවා. ඒ වගේම ටයිටන්ගේ වායුගෝලය බහුල වශයෙන් නයිට්‍රජන් සහ මීතේන් වලින් තමයි නිර්මාණය වී තිබෙන්නේ. මීට අමතරව කාබන් බහුල සංයෝග කුඩා වශයෙන් වායුගෝලය තුල දැක ගන්න පුළුවන්. මේ විදිහට නයිට්‍රජන් සහ මීතේන් බහුල වශයෙන් ටයිටන්ගේ වායුගෝලය තුල තිබෙන නිසා ඝන තැඹිලි පැහැති මීදුමක් සහිත ස්වරූපයක් අභ්‍යවකාශයේ සිට ටයිටන් දෙස බලන අයෙකුට දැක ගන්න ලැබෙනවා. මේ නිසා මේ චන්ද්‍රයාගේ මතුපිට කුමක් තිබෙනවද කියන එක අභ්‍යවකාශයේ ඉඳන් නිරීක්ෂණය කරන්නට ඉතාමත් අපහසුයි. කෙසේ වෙතත් අදෝරක්ත දුරේක්ෂ වැනි දෑ භාවිතෙන් ටයිටන්ගේ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමටත් දැන් අපගේ පෘථුවියේ තාක්ෂණය දියුණු වී තිබෙනවා. ඔබට මතක ඇති මෙන්න මේ ඡායාරූපය. මේ ඔබට පෙනෙන්නේ ටයිටන් ග්‍රහලෝක ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නිරීක්ෂණය කරපු අවස්ථාව. ඉතින් මේ තරම් විශේෂ චන්ද්‍රයෙක් වෙතට අභ්‍යවකාශ යානාවක් දියත් කිරීමට නාසා ආයතනය අමතක කළේ නැහැ. ඒ විදිහට තමයි කැසීනි හොයිගන්ස් නම් අභ්‍යවකාශ මෙහෙයුම දියත් කිරීම සිදුවන්නේ. මෙහිදී යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත් නාසා ආයතනය හා එක් වෙලා ජොයින්ට් මිෂන් එකක් විදිහට තමයි කැසීනි හොයිගන්ස් දියත් කිරීම සිදු කරන්නේ. මෙහිදී කැසීනි නම් අභ්‍යවකාශ යානාව සෙනසුරු ග්‍රහය වටා කක්ෂගත වීම සිදු කරද්දී එයට සම්බන්ධ කර තිබුණු කුඩා ප්‍රෝබ් එක වුණු හොයිගන්ස් යානය ටයිටන් චන්ද්‍රයා මතට ගොඩ බැසීම සිදු කළා. දැන් මේ තිරේ ඔබට පෙනෙන්නේ හොයිගන්ස් යානය ටයිටන් චන්ද්‍රයා මතට ගොඩ බසින සැබෑ වීඩියෝ දර්ශනයයි. වීඩියෝව අන්තිම මොහොත වෙද්දී හොයිගන්ස් යානය ගොඩ බසින්නේ
ටයිටන් සතුව පවතින විලකට. ඔබට හොඳින්ම පෙනෙනවා ඇති ජලය වගේ යම් දෙයක් මතට යානය පතිත වන ආකාරය. කෙසේ වෙතත් මෙහි ජලය නොවේ පවතින්නේ දියරුමේ අවස්ථාවේ පවතින මීතේන්. මේ මෙහෙයුමේදී හොයිගන්ස් යානය ටයිටන්ගේ වායුගෝලයේ දත්ත වගේම පින්තූර විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම අවුරුදු 13ක් තිස්සේ සෙනසුරු ග්‍රහය වටා කක්ෂගත වුණු කැසීනි අභ්‍යවකාශ යානාව ටයිටන් අසලින් 127 වතාවක් ගමන් කර තිබෙනවා. එහිදී ටයිටන් සතුව වලාකුළු පද්ධතියක් තිබෙන බවත් වර්ෂාව ඇදහැලෙන බවටත් තහවුරු කරගන්නට විද්‍යාඥයින් හට හැකියාව ලැබුණා. මේ කැසීනි හොයිගන්ස් මෙහෙයුම ගැන මීට කලින් මගේ channel එකේ මම වීඩියෝවක් නිර්මාණය කර තිබෙනවා. එම වීඩියෝව බැලුවොත් මීටත් වඩා විස්තර කැසීනි හොයිගන්ස් මෙහෙයුම ගැන ඔබට දැනගන්නට පුළුවන්. 2017 වසරේදී මේ මෙහෙයුම අවසන් වීමත් සමග නැවතත් සෙනසුරු සහ සෙනසුරුගේ චන්ද්‍රයෙන් නිරීක්ෂණය කිරීම සඳහා අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කිරීම සිදු කළේ නැහැ. නමුත් දැන් 2028 වසර වන විට ඩ්‍රැගන්ෆ්ලයි නමින් හඳුන්වන හෙලිකොප්ටර් යානාවක් ටයිටන් වෙතට රැගෙන යාමටයි නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ. මේ වන විටත් වෙනත් ග්‍රහලෝකයක හෙලිකොප්ටරයක් පියාසර කරවීමේ හැකියාව දැන් විද්‍යාඥයින් තුළ පවතිනවා. ඒ අඟහරු ග්‍රහයා තුළ ඉන්ජියුනිටි නම් හෙලිකොප්ටරය ගුවන්ගත කිරීම මගින්. ඉතින් ඉදිරි අනාගතයේදී දියත් කිරීමට සැරසෙන ඩ්‍රැගන්ෆ්ලයි මෙහෙයුම මගින් අපි නොදත් කරුණු බොහොමයක් ටයිටන් පිළිබඳව දැනගන්නට අවස්ථාව ලැබේවි. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් පුංචි දෙයක් කියන්න තියෙනවා. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.